ආයුබෝවන් සුබ දවසක්. මේ වීඩියෝ එකකින් මම අද කතා කරන්න හදන්නේ කා කැසට් එකකට කොහොමද වයර් වලට කනෙක්ෂන් දෙන්නේ කියලා. හරි අපි බලමු වීඩියෝ එක. මේ MP3 කැසට් එකක් Bluetooth තියෙනවා. මෙතන මේ ස්ටිකරේ බලා ගන්න පුළුවන් මේ වයරින් එක කරන්නේ කොහොමද කියලා. ඔයාලා පොඩ්ඩක් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. අපිට හම්බෙලා තියෙන වයර් ක්ලිප් දෙකක්. මේ ක්ලිප් එක තමයි පවර් ලයින් එක තියෙන ක්ලිප් එක. එතකොට මේ තියෙන්නේ අපේ ස්පීකර් වලට දෙන වයර් ටික. මේකෙන් ස්පීකර් 4කට දෙන්න පුළුවන්. එකයි මේ වයර් 8ක් මෙතන තියෙන්නේ. ඔය දෙක ඇවිල්ලා තියෙන්නේ. ස්පීකර් 4කට දෙන්න පුළුවන් බෆල් 4කට. මුලින්ම අපි පවර් දෙන විදිහ මම කියලා දෙන්නම්. මුලින්ම ක්ලිප් කරගන්නවා. මේ දෙන්නේ ස්පීකර් වල ක්ලිප් එක. දැන් ওই වයර් කොට දැක්කම හිතා ගන්න බැරි වෙයි කොහොමද කරන්න කියලා. එච්චර අමාරු නෑ. මේ තියෙන්නේ ස්පීකර් 4 අර තියෙන පවර් ලයින් එක. ඔය කහ පාට මම මේ පෙන්න කහ පාට වයර් එකට ඩිරෙක්ට් කෙලින්ම වාහනේ බැටරියේ ධනට සම්බන්ධ කරන්න තියෙන්නේ. එතකොට මේ රතු පාට වයර් එක තමයි අපි ස්විච් එක කරා දෙන්නේ. ඕක අපි දෙන්නේ යතුරු කටේ ACC කියන එක කට්ටයක් යතුරු දැම්මහම කැසට් එක ඔන්න තමයි හදන්නේ. එතකොට මේ කළු පාට වයර් එකට තමයි බැටරිය රින දෙන්න ඕනේ. එතකොට මේ නිල් පාට වයර් එක අපිට දැනට වැඩක් නෑ. ඕක තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික ඇන්ටනාවට පවර් දෙන්න. කරන්ට් එකෙන් වැඩ කරන ඇන්ටනා තියෙනවා. ඒකට පවර් දෙන්න තමයි නිල් පාට වයර් එක ඕනේ. එතකොට මේ තියෙන්නේ ස්පීකර් ලයින් වල වයර්. මේ වයර් වල ඔය වයර් එකේ කළු පාට ලයින් එකක් ගිහින් තියෙනවා. ඒ වයර් එකට තමයි අපි ස්පීකරේ රිනට දෙන්නේ. ඔයාලා පේනවා ඇති අලු පාට වයර් සහ අලු පාට වයර් එකේ කළු පාට ලයින් එකක් ගිහලා දෙනවා. ඒ කළු පාට ලයින් එක ගිය වයර් එකට තමයි රින දෙන්නේ. හොඳට අනිත් වයර් එක ධනට දෙන්නේ. ඒ සුදු පාට වයර් එක වලට හොඳට පේනවා ඇති. තනි පාට තියෙන වයර් එකට තමයි ධන දෙන්නේ ස්පීකරේ. කළු පාට ලයින් එක ගිහින් තියෙන එක ස්පීකර් රිනට දෙන්නේ. පැහැදිලිද හිතෙනවා? ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. හරි අපි දැන් පවර් දීලා බලමු. මම ඔයාලට පෙන්නන පවර් දීලා. ඒතර මම කළු පාට වයර් එකට බැටරිය රින සම්බන්ධ කරගෙන තිනවා. කහ පාට වයර් එකට බැටරියේ ධන කෙලින්ම දැන් දීලා තියෙන්නේ සම්බන්ධ කරගෙන. ඔය රතු පාට වයර් එක තමයි අපි ස්විච් එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඒ දෙක සම්බන්ධ කරාම කැසට් එක ඔන් වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති. සෙටින් අපිට හදාගන්න පුළුවන්. මම දැන් ඔයාලට බේස් එක හදනවා පොඩ්ඩක් වැඩි කරනවා 3ට. එයි අපි මේ විදිහට පවර් එක දෙන්නේ කියලා පැහැදිලි කරන්න. දැන් අපි ස්විච් එක ඔෆ් කරලා ආයේ ස්විච් එක දැම්මහම අර අපි සෙටින් වල හදපු එක කැසට් එක වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට කරාම. දැන් මම පෙන්නනවා ඔයාලට. මම ඉස්සෙල්ලා බේස් එක 3ට දැම්මා. දැනුත් ඒ අපි වෙනස් කරපු සෙටින් එක ඒ විදිහටම තියෙනවා. දැන් 3 4 තියෙනවා. එහෙම තියෙන්නේ අපි අර කහ පාට වයර් එකට පවර් එක කෙලින්ම දීලා තියෙන නිසා. කහ පාට වයර් එකේ පවර් නැති වුණොත් අපි හදපු සෙටින් ඔක්කොම ආයෙ රීසෙට් වෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්.
මම දැන් පෙන්නන්නම් ඔයාලට රතු පාට වයර් එකයි කහ පාට වයර් එකයි එකට අමුණලා ඒ දෙකටම එකම වයර් එකකින් දන කරන්ට් එක දීලා. එතකොට අපි ස්විච් එක ඕෆ් කරාම රතු සහ කහ පාට වයර් දෙකටම යන කරන්ට් එක නැතු වෙනවා. එතකොට අර අපි හදපු සෙටින් එක හිටින්නේ නැහැ. එතකොට ඔයාලා කැසට් එක දාන ගානේ මේ සෙටින් ටික හැම වෙලේම හදන්න ඕනේ. මේ විදිහට පවර් දුන්නාම. මම දැන් බේස් එක දැන් දානවා 4ට. මම දැන් පවර් ඔෆ් කරලා පෙන්නන්නම්. මම දැන් මෙතනින් වයර් එක ගලවනවා. එතකොට පවර් නැති වෙනවා. අපි ආයෙත් පවර් දුන්නාම හැම වෙලේම අර සෙටින් එක හදන්න ඕනේ. මේ විදිහට පවර් දුන්නාම. ඒ අපහසුතාවය නැති කරගන්න තමයි අපි කහ පාට වයර් එකට හැම වෙලේම පවර් එක දීලා තියන්නේ. අර රතු පාට වයර් එකෙන් තමයි අපි ස්විච් එකක් දාලා කැසට් එක ඔන් ඔෆ් කරගන්නේ. එතකොට හැම වෙලේම සෙටින් හදන්න ඕනේ නැහැ. ඕක තමයි ඉතින් වෙන කාර්ය පැහැදිලි ඇති කියලා හිතනවා. මම දැන් පේනවනේ අපි ආයෙ සෙටින් එක හදන්නේ. මෙමරියේ හිටින්නේ නැහැ. මොකද කහ පාට වයර් එකට මේ ඩිරෙක්ට් කරන්ට් එක නැතුව නිසා. ඔක තමයි ඉතින් මූලිකම දේ කැසට් එකකට පවර් දෙන. මම වාහනයකට සවි කරන වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ඔයාලට තව පැහැදිලි වෙයි.